ආශිර්වාදමත් දවසක්. අද දවසේ අපි බලන්න යනවා දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න කෙසේද කියලා. ඔබ පෞගේ සතියේ පාසු දේශෝක්ෂය ඔබට දේශනා කළා දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කළා කියලා. දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැන ඔබ ඉගෙන ගත්තා. අද දවසේ අපි බලන්න යනවා අපි කොහොමද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ. අද ඉඳන් අපි දවස් කිහිපයක් බලන්න යනවා අපි කොහොමද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ කියලා. අපි කියවන්නේ නම් ලෝක 10 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ සිට 27 වෙනි පදය දක්වා. බලව ව්‍යවස්ථාව උගන්වන්නේ නැගිට උන්වහන්සේ පරීක්ෂා කරමින් ආචාරිනි සදාකාල ජීවනය උරුම කරගන්න පිණිස මා විසින් කුමක් කටයුතු දැයි ඇසුවේය. උන්වහන්සේද ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන්නේ කිමෙක්ද? නුඹ කියවන්නේ කෙසේදැයි ඇසූසේක. ඔහු උත්තර දෙමින් නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවියෝ ස්වාමීන් වහන්සේටත් නුඹට මෙන් නුඹේ අසල්වාසියාටත් ප්‍රේම කරව යනු යයි කීවේ. එතන වැදගත් කරුණු කීපයක් කියන කරුණු තුනක්. අද මේක ව්‍යවස්ථාව යටතේ තියෙන පණිවිඩයක්. අපි ඉන්නේ ව්‍යවස්ථාව යටතේ නෙවෙයි අනුග්‍රහය යටතේ. රෝම 9:14 ඔබ කියවන්න. හරි. අපි ඉන්නේ අනුග්‍රහය. මේ වචනේ ඔබට අනුග්‍රහය තුල ගැලපෙන්නේ කොහොමද කියලා මම අපිට පෙන්නන්න. හරි. එතන උන්වහන්සේ කියනවා නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවි ස්වාමින් වහන්සේට නුඹට මෙන් නුඹේ අසල්වාසියට ප්‍රේම කරව යන්න. අද දවසේ අපි බලන්න යන්නේ නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවි ස්වාමින් වහන්සේට ප්‍රේම කරව යන්න. මතක තියාගන්න මේ සදාකාල ජීවනය ලබන්න. හරි. අපි දැන් තමයි සදාකාල ජීවනය ලබලා තියෙන්නේ. ජේසුස් වහන්සේ පිළිගැනීම තුලින්. හරි. යොහන් 3:16 කියනවා දෙවියන් වහන්සේ සුවකී ඒක ජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයට ප්‍රේම කරසේක. එසේ කලේ උන්වහන්සේ කරේ අදා ගන්න සෑම දෙනම විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිසයි කියලා. ඒ කියන්නේ ජේසුස් වහන්සේ අපිට ප්‍රේම කළා ඉස්සලා. මතක තියාගන්න. ඒ වගේම රෝම 5:8 කියනවා අපි පෞකාරයන්ව සිටියේදී උන්වහන්සේ අපිට ප්‍රේම කළා. අපි උන්වහන්සේ කුරුසේ ජීවිතේ පූජා කළා. නැත්නම් විශාල මිලයක් ගෙව්වා අපි පෞකාරයන්ව සිටියේදී. මතක තියාගන්න. කියන්නේ අපි වෙනුවෙන් උන්වහන්සේ මැරෙන්න තරම් අපි උන්වහන්සේ වෙනුවෙන් කිසි දෙයක් කරලා තිබෙන්නේ නැහැ. අපි නොවටිනා මිනිස්සු අපි උන්වහන්සේට විරුද්ධව මොරන්ඩුව සිටි. මොකද උන්වහන්සේ අපිට ප්‍රේම කළා. අපිට බලය, හැකියාව, පුළුවන්කම දුන්නා. මගේ මුළු හෘදයෙන්ද, මගේ මුළු ආත්මයෙන්ද, මගේ මුළු ශක්තියෙන්ද, මගේ මුළු බුද්ධියෙන්ද මගේ දෙවියන් ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න. උන්වහන්සේ ප්‍රථමයෙන්ම අපිට ප්‍රේම කරලා අපිට බලය, හැකියාව, පුළුවන්කම දුන්නා. අපිට උන්වහන්සේට ඒ විදිහට ප්‍රේම කරන්න. රෝම 5:5 පවසනවා අපිට දෙන ලද ශුද්ධාත්මයන් වහන්සේ කරුණු කොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය, අගාපේ ප්‍රේමය අපගේ හෘදය තුළ වගුරලා තිබෙන නිසා. වගුරලා තිබෙනවා කියලා. උන්වහන්සේගේ අගාපේ ප්‍රේමය අපගේ හෘදය තුළ වගුරලා තියෙන නිසා උන්වහන්සේ ප්‍රථමයෙන් අපිට ප්‍රේම කරලා අපිට බලය, හැකියාව, පුළුවන්කම දීලා තිබෙනවා. ඔබේ මුළු හෘදයෙන්ද, ඔබේ මුළු ආත්මයෙන්ද, ඔබේ මුළු ශක්තියෙන්ද, ඔබේ මුළු බුද්ධියෙන්ද ඔබේ දෙව් ස්වාමින් වහන්සේට ප්‍රේම කරන්න ඔබට පුළුවන්කම දීලා තියෙනවා. ඔබට බැරි කිසිවක් මේක ලියලා නැහැ. ඒ නිසා මේක විශ්වාස කරන්න. මා බලවත් කරන්නා වූ ක්‍රිස්තුස් වහන්සේට මට සියල්ල කරන්න පුළුවන්. God bless you. ආශිර්වාදමත් දවසක්.